පුංචි දුවේ පුතේ අදත් දේදුන් ලෝකෙන් ඔයාලට කියන්න යන්නේ හරි ලස්සන කතන්දරයක්. මේ කතාවේ නම තමයි අපූරු යාළුකම. ඔන්න එකෝමත් එක කාලෙක වනාන්තරයක ගඟක් සමීපයේ පුංචි මුවපැටියෙක් වාසය කළා. මේ මුවපැටියට යාළුවෝ දෙන්නෙකුත් හිටියා. එක්කෙනෙක් කොට්ටෝරුවෙක්. අනිත් කෙනා තමයි ඉබිරාල. ගඟ ළඟ තිබෙන ගහක වෙන එක තමයි කොට්ටෝරුවා ජීවත් වෙන්නේ. ඉබිහාමිත් ජීවත් වුණේ ඒ ළඟ තියෙන ගඟේමයි. ඉතින් මේ තුන්දෙනා හරිම යාළුවෝ. මේ කැලේට සත්තු දඩයම් කරන්න නිතරම එනවා දඩයක්කාරයෙක්. එක දවසක් මේ දඩයක්කාරයා කැලේ ඇවිදගෙන යනකොට මුවපැටියෙකුගේ අඩි සලකුණු දැක්කා. අද හොඳ දවසක්. මේ මුවාට උගුලක් අටවල තියලා ගියොත් හෙට මට රසම රස මුවමස් කන්න පුළුවන්. දඩයක්කාරයා මුවා වල්ලා ගන්න උගුලක් ඇටෙව්වා. උගුල අටවලා තියලා ඊළඟ දවසේ එන අදහසින් එයා එතනින් යන්න ගියා. එදා රෑ සුපුරුදු විදිහට මුවාව ගඟ ළඟට වතුර බොන්න. එයා දැක්කේ නෑ දඩයක්කාරයාගේ උගුල. මෙහෙම මුවපැටිය ඇවිදගෙන යනකොට එයා දන්නේම නැතුව උගුලට අහු වුණා. මුවාට බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ. එයා හයියෙන් කෑ ගැහුවා. අනේ මාව බේරගන්න. මාව බේරගන්න කවුරුත් නැද්ද? ඒ හඬ ඇසුණු කොට්ටෝරුව කල්පනා කළා ඒ හඬ ගැන. එයා අඳුරගත්ත ඒ මුව යාළුවා කියලා. එයා කූඩුවෙන් එළියට ඇවිල්ලා විපරම් කරලා බැලුවා. කොහෙන්ද ඒ හඬ ඇහෙන්නේ කියලා. අනේ මුව පැංච නේද? දඩයක්කාරයාගේ උගලට අහු වෙලා. අනේ මාව බේරගන්න. මාව හිර වෙලා. කොට්ටෝරුව ගොඩක් කලබල වුණා. එයා කල්පනා කළා මුව යාළුවව බේරගන්නේ කොහොමද කියලා. එයා ඉක්මනටම ඉබියාළුවගේ ගෙදර ගියා. කොට්ටෝරුව ඉක්මනට පියාඹලා ගිහිල්ලා මුවහාමි ඉන්න තැනට ඉබිහාමිව එක්කගෙන ආවා. ඔයාගේ දත් හයිය නිසා මේ දැල ඉරා දාන්න ඔයාට පුළුවන් වෙයි. ඔයා ඒ දේ කරනකම් මම දඩයක්කාරයාගේ ගමන ටිකක් පමා කරන්නම්. ඔයා ඉක්මනින් ඔයාගේ වැඩේ කරන්නකෝ. දැනටමත් දඩයක්කාරයා මේ පැත්තට එනවා ඇති. එහෙම කියපු කොට්ටෝරුව ඉක්මනින්ම ඉගිලිලා ගිහිල්ලා දඩයක්කාරයාගේ වත්තේ තියෙන ගහකට වෙලා බලාගෙන හිටියා. ඒ වෙනකොට ඉබිරාල දැල සෑහෙන්න ඉරලා තිබුණා. තව ටික කොටසයි ඉතිරි වෙලා තිබුණේ. ලේ තවරගෙන ඉතා අමාරුවෙන් අවසාන කොටස නිම කරනවත් එක්කම දඩයක්කාරයා එතෙන්ට දුවගෙන ආවා. මුවපැටියයි කොට්ටෝරුවයි දඩයක්කාරයාගෙන් බේරිලා පැනලා ගියා. ඒත් දුර්වල වෙලා හිටපු ඉබිරාලට දුවා ගන්න අමාරුයි. ඒ හින්දා ඉබිරාල දඩයක්කාරයාට අහු වුණා. මුවමස් නැති වුණාට අද මට ඉබි මස් කන්න පුළුවන්. එහෙම කියපු දඩයක්කාරයා ඉක්මනින්ම ඉබිරාලව මල්ලකට දාගෙන වහාම එතනින් පිට වෙලා ගියා. සිදු වුණ විපත ගැන මුවරාලට හරිම දුකයි. ඒ හින්දා කොහොම හරි ඉබිරාලව බේරගන්න ඕනි කියලා එයා හිතුවා. එහෙම හිතපු මුවරාල දඩයක්කාරයාට පේන්න එයා ඉදිරියෙන් හිමින් ගමන් කළා. ඉබි මස් විතරක් නෙමෙයි අද මට මුවමසුත් කන්න පුළුවන්. දඩයක්කාරයා ඉබිරාලේ ඉන්න මල්ල ගහක එල්ලලා මුවා පසුපස ලුහු බැන්දා. මුවා වනාන්තරයේ ගස් අතරින් මේ අත දිව්වා. ඒ විතරක් නෙමෙයි කොට්ටෝරුව පියාඹගෙන ඇවිදිලා දඩයක්කාරයාට කොටන්න පටන් ගත්තා. කොට්ටෝරුවගේ මුවරාලගේ උපක්‍රම හින්දා කොහොම හරි දඩයක්කාරයා වනාන්තරයේ අතරමං වුණා. යාළුවෝ දෙන්නට ඉබිරාලේ ඉන්න ඉසව්ව ගැන වැටහීමක් තිබුණ නිසා ඒ කිට්ටුවට ඇවිල්ලා එයාලා ඉබිරාලට කතා කළා. මම ඉන්නේ ගහේ අත්තක එල්ලලා. ඔයා උඩ බලන්නකෝ. එතකොට ඔයාට මාව පෙනෙයි. ඉබිරාල හිටපු මල්ල මුවහාමි උඩ පැනලා බිමට ගත්තා. ඊට පස්සේ මුවහාමි කොට්ටෝරුවයි එකතු වෙලා මල්ල ගැට ගහලා තිබුණු ලණු පොට ලෙහලා ඉබිරාලව එළියට ගත්තා. මෙන්න මේ විදිහට යාළුවෝ දෙන්න එකතු වෙලා ඉබිරාලට වෙන්න ගිය විපත වළක්වා ගත්තා. ඔය දෙන්න නිසයි මම බේරුනේ. ඔයාලට බොහොම ස්තුතියි. ඒ වුණාට අපි ඉක්මනටම වෙන දිහාවකට යමු. එහෙම නොවුනොත් ආයෙම දඩයක්කාරයා එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට යාළුවෝ තුන්දෙනාම එකතු වෙලා දඩයක්කාරයාගෙන් බේරිලා කැලේ ඈත ප්‍රදේශයකට ගිහිල්ලා සතුටින් ජීවත් වුණා. දැක්ක නේද දුවේ පුතේ? සැපේදි මෙන්ම දුකේදිත් පිහිට වෙන යාළුවෝ කියලා කියන්නේ අපිට වටිනාම සම්පතක්. මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන ආයෙමත් අපි එන්නම්. දේදුණු ලෝකය පුංචි ඔබේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. පුංචි ඔයාලගේ
දෙමව්පියන්ගේ අදහස් යෝජනා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට කියන්න.